පුංචි දානයක් දෙන්න තමයි අපි අද ගියේ. ඒ වුණාට මම දානේ දෙන තැනට වැඩි ගියේ නෑ. මොකද මම මේ ආරාමේ තියෙන බෝමලුවට තමයි මාර මාසයි. ඉතින් මම එතන හිටියා අම්මලා ඒ වැඩ ටික ඉවර කරගන්නකම්. ඉතින් මම මල් පූජා කරලා හඳුන් කුරුපත්තු කරලා එතන ලොකු උලඟක් නිසා පහන්නන් නියුණා. ඉතින් වැඩිලා තිබ්බ බෝකල ටිකක් ඇහිලා. ඉතින් ඊට පස්සේ මම ගොඩාක් වෙලා එතන හිටියා. මාර මිස්කලංක තැනක්. මම මේ බ්ලොග් එක කරන්නම හිතුවේ මේක මගේ ආසම දවසක් නිසා. ඇත්තටම මේම බෝගහක් යටට වෙලා නිදහසේ ඉන්න ඒක මගේ ෆේවරිට්ම ෆීලිං එකක්. ඉතින් මාර විදියට හිත නිදහස් වුණා. තුන් හිත රිදෝගෙන ගිනිගෙන දැවෙනකොට සිසිලස පතාගෙන ආදරේ හෙව්වේ මම කාලය ගෙවී යන හීනය දැවීගෙන කාලය ගෙවී යන හීනය දැවීගෙන මගේ ඇසුම් රවටගෙන තව ආදරේ මම බලන්නකො ඉතින් මේ පරිසරයේ තියෙන ලස්සන. ඔන්න මාර මාසයි මේ වගේ තැන්වලට. ඔන්න මම ගෙදර ආවා. ඉතින් එනමක පාරේ අයිනේ මේ මල් තිබුණා. ඉතින් මං මේ මල් ටික කඩාගෙන ආවා. ඒ වුණාට ඒවා ඒ පැලේ තිබ්බි වගේ නෙමෙයි. මං කැඩුවාම ඒ ටික ඉක්මනට මැලවුණා. අන්තිමට ඒ පැලේටත් නෑ මටත් නෑ. ඒක නිසා මම වතුර එක්ක දාලා ඒ ටික අරගෙන තිබ්බා. ඔන්න ඉතින් මං අද පන්සල් ගිහින් එන ගමන් කඩචෝර ටිකක් උස්සන් ආවා. බලන්නකෝ. මම ආසම ඒවා ටිකක් තමයි අරගෙන ආවේ. මේ තියන්නේ 2026 A level අවුරුද්දට තියෙන අන්තිම ටියුට් පැක් එක. සෙකන්ඩ් ෂයි කරන නිසා ඉතින් මට දුකක් නෑ. මේක තමයි අන්තිම ටියුට් පැක් එක කියලා. තව වෙනවනේ ඊළඟ අවුරුද්දෙත්. ඒක නිසා ඒ උනාට මේක තමයි අපිට නියමිත වුණ අන්තිම ටියුට් පැක් එක. වොෂ් එකක් දාගෙනම කන්න හදලා කාලෙම වොෂ් එකක් දාන්න හිතුවා. අය ඔතන තියෙන ප්ලාන්ට් එක ලස්සනයි නේද? ඒ මගේ ආස්ම ප්ලාන්ට් එකක්. ඔය ඉතින් මම පෙන්නන්නේ මම නෑවා කියලා. Hello guys, so now the time is 2:07 PM. ඔන්න ඉතින් මම රිෆ්‍රෙෂ් වෙලා වැඩ කරන්න පටන් ගත්තා. ඉතින් මේ ස්ටඩි සෙෂන් එකෙන් මගේ vlog එක ඉවර වෙනවා. බලපු හැමෝටම ගොඩාක් thank you. අලුත් vlog එකකින් හම්බෙනකන් සතුටින් පරිස්සම්